එන බලන්න අපේ දෙවෙනි කොටස 19 2 ව්‍යාපාර සංවර්ධනය සහ ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මෙබළම් අපිට ව්‍යාපාරයක් සංවර්ධනය කරගන්න නැත්නම් ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා අපට ඕන වෙන මෙවලම්. හරිද? මෙවලම් කියන්නේ භාණ්ඩ වගේ තමයි. හරි බලන්න එහෙනම් ව්‍යාපාර. පළවෙනි එක තියෙනවා ව්‍යාපාරය. දැන් අපි ඕවා මෙවලම් අඳුර ගන්න කලින් මොකද්ද අපි දැනගන්න ඕනේ? ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න බෑ. හරි. එහෙනම් ව්‍යාපාර බලන්න සමාජ අපි කියනවා ව්‍යාපාර සමාජයේ වැදගත් ආයතන වේ. හරිනේ? ව්‍යාපාරයක් තමයි සාමාන්‍ය සමාජයේ පිළිගත් තැනක තියෙන්නේ. ව්‍යාපාර ආයතන සමාජයට වැදගත් වන්නේ සමාජයේ අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවීම සැපයීම හා බෙදා හැරීම නිසාය. මෙන්න මේක වැදගත් වෙන්නේ සාමාන්‍ය ව්‍යාපාරය ආයතනයක් ගත්තොත් සමාජයට වැදගත් වෙන්නේ මොන හින්දාද? අපිට අවශ්‍යතා ඉටු කිරීමට අපට අවශ්‍ය භාණ්ඩ නැත්නම් සේවා නිෂ්පාදනය සහ ඒක බෙදා හැරීම කරන හින්දා තමයි අපිට මේක වැදගත් වෙන්නේ. එසේම ව්‍යාපාර ආයතන නව තොරතුරු අදහස් ලබා දීමද සිදු කරයි. මෙන්න මේ ව්‍යාපාර ආයතන විසින් මොකද කරන්නේ? අපිට නව තොරතුරු නැත්නම් නව අදහස් අපිට ලබා දීම සිදු කරනවා. ඊට පස්සේ තවද ව්‍යාපාර සමාජයට වැදගත් වන්නේ ඒ මගින් රැකියා අවස්ථා සම්පාදනය හේතු වෙන්නේ. මෙන්න මේවා highlight කරන්න ඕන වැදගත්කම ව්යාපාරයක් ඇයි සමාජයේ වැදගත් වෙන්නේ කියන එක තමයි ඔය කියන්නේ. හරි පළවෙනි කොහොමද? සමාජයේ අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවීම සැපයීම හා බෙදා හැරීම පළවෙනි වැදගත්කම. ඒක highlight කරගන්න එක ඊළඟ එක. එසේම ව්‍යාපාර ආයතන නව තොරතුරු අදහස් ලබා දීම. නව තොරතුරු හා අදහස් ලබා දීම දෙකයි. තවද ව්‍යාපාර සමාජයට වැදගත් වන්නේ මේ වගේ රැකියා අවස්ථා උත්පාදනයේ හේතු. රැකියා අවස්ථා උත්පාදනය තුනයි. මේ අනුව ව්‍යාපාර නොමැතිව ආර්ථික සංවර්ධනයක් මෙන්ම රටක සමාජයක පැවැත්මක්ද නොමැත. මේ විදිහට බැලුවොත් එම ව්‍යාපාරයක් නැත්නම් රටක ආර්ථිකයක් නැත්නම් සංවර්ධනයක් නැත්නම් සමාජයක් තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ හැම දෙයකටම මොකක්ද අපට ඕනේ? ව්‍යාපාර ඕනේ. ඒ කියන්නේ හිඟන්නාගේ ඉඳලා ව්යාපාර කරන්න. හිඟන එකත් මොකක්ද? හිඟා කන එකත් මොකක්ද? ව්‍යාපාරය. ඔයාලා දකින්න ඇතිනේ අර නිවුස් වලින් පෙන්නනවා හිඟන්න එක කෙලින්ම තට්ටු තුනේ ගෙදරකුයි, ලක්ෂරි වාහනයකුයි ඔක්කොම තියෙනවා. ඔන්න වැඩේ. කොළඹ කොටුවට වැස්සනම් හරි. ඊළඟ දිනවා සිල්ලර වෙළඳසෑල්, හෝටල්, රෙදිවිලි අලෙවිසෑල්, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසෑල් ව්‍යාපාර බව කවුරුත් දන්නා කරුණකි. හරිනේ. ඒක කවුරුත් දන්නවනේ. මොකක් හරි කඩයක් දැම්මොත් ඔයාලා කියන්නේ මොකක්ද? අන්නරු ව්‍යාපාරයක් පටන් ගන්න. හරි. කවුරු හරි හෝටල් එකක් දැම්මොත් අන්නරු ව්‍යාපාරයක් පටන් ගන්න. කවුරු හරි රෙදි කඩයක් දැම්මොත් අන්නරු ව්‍යාපාරයක් පටන් ගන්න. එන්නේ එහෙමනේ අපි කියන්නේ. ඊළඟට පොත්පත් මුද්‍රණය, ගුවන් විදුලි ආයතන, බැංකු, රාක්ෂණ, දුරකථන සේවා සමාගම් පිළිබඳ සැලකුව විටද ඒ වාද මොනවද දෙන්නේ? ව්‍යාපාරයක්. දැන් print out ගන්න තැනක් කියන්නේ ව්‍යාපාරද නැද්ද? පොත් මුද්‍රණය කරන තැනක් කියන්නේ ව්‍යාපාරයක්. ඊට පස්සේ ගුවන් විදුලි ආයතනයක් කියන්නේ ඔයාලට සින්දු අහන්න දෙන්නේ ආතල් එකටද? නෑ උන්ට මොකක් හරි එකකින් ආදායමක් එනවා. එහෙනම් ඒකත් මොකද්ද? ව්‍යාපාරයක්. හරි බැංකුවක් ගත්තොත් ඇයි ඔය පොලි ගන්නෙ මොකටද? නැත්නම් නිකන් සල්ලි දෙන්නේ බනේ ඔයාලට. අමාරුට සතියකින් ගෙනත් දෙන්න කියලා නිකන් සල්ලි දෙන්න බෑ. එහෙම දෙන්නේ නැහැ නේ. එහෙනම් කොහොමද දෙන්නේ? පොලියක් ඇතුව එහෙනම් එයාත් මොකද්ද කරන්නේ? ව්‍යාපාරය. තව රාක්ෂණ. ඔය කියන්නේ ඉන්ෂුරන්ස් කම්පැනි අයියෝ ඔච්චර ආදරෙන් ඔයාලට කතා කරන්නේ කෝල් දෙන්නේ. මෙහෙමයි මහත්මයා මෙහෙමයි කියලා කෝල් දෙන්නේ ඇයි? ආදරේට. නෑ එහෙනම් මොකටද? එයාලත් ව්‍යාපාරයක් කරන හින්දා. තව දුරකථන සේවා සමාගම් ඩයලොග් කම්පැනි එක ගත්තත් මොකද්ද? ව්‍යාපාරයක්. හරි. එහෙනම් ඒ වගේ ඔක්කොම හයි. ඩයලොග් එකේ ඉතින් හොඳම ව්‍යාපාරයක්. ඉතින් ඩයලොග් එකේ අයිතිකාර කෙලින්ම සල්ලි වලින් නානවා ඉතින් ඇයි? දවසට 50 කාර්ම කියද නැහැ. එහෙනම් ඒ වගේ තමයි. ඒකත් ව්‍යාපාරය. හරිනේ. හරි ඊළඟට සමාජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සඳහා ක්‍රියාත්මක වන සාමූහික සංවිධානාත්මක ප්‍රයන්තයක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර බිහි වේ. මේ ව්‍යාපාරයක් බිහි වෙන්නේ කොහොමද? සමාජයට වුණ අවශ්‍යතාවයක් අපි සපුරන්න භාණ්ඩයක් හෝ සේවයක් අපි එක්කෙනෙක් හෝ සාමූහිකව අපි සංවිධානාත්මක මේක දෙනවා නම් අපි ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මොකක් බිහි වෙන්නද? ව්‍යාපාරයක් බිහි වෙන්නේ. හරි? පීටර් ඩකර් නැමැති විද්වතට අනුව පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතාව හා උවමනා සන්තුෂ්ත කිරීම සඳහා ව්‍යාපාරික අපේක්ෂා ඇතිවන බවද ඒ අනුව ව්‍යාපාර බිහිවන බවද ප්‍රකාශ කර ඇත. කවුද කියලා දෙන්නේ? පීටර් ඩකර්. හරි මොකද කියලා දෙන්නේ? පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතාව හා උවමනා සන්තුෂ්ත කිරීම සඳහා හරිනේ පාරිභෝගිකගේ අවශ්‍යතාව සන්තුෂ්ත කිරීම සඳහා ව්‍යාපාරික අපේක්ෂා ඇතිවන බවද ඒ අනුව ව්‍යාපාර බිහිවන බවද ප්‍රකාශ කර ඇත. හරිනේ? හරි. ඒක highlight කරගන්න. මේ අනුව ව්‍යාපාර බිහිවන්නේ කිසියම් පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතා හා උවමනා ඉෂ්ට කිරීමේ අරමුණින් වන අතර එම ව්‍යාපාර බොහෝ විට පදනම් වන්නේ කාර්මික හෝ කෘෂිකාර්මික නිෂ්පාදන හෝ සේවා මතය. හරිද නැද්ද? හරිද නැද්ද? මේ ව්‍යාපාර බිහිවෙන්නේ මොකක් මතද? පාරිභෝගිකයේ අවශ්‍යතාවය මත නැත්නම් උවමනාව මත. එහෙනම් මේවා ගොඩක් මේ ව්‍යාපාර ගොඩක් මොනවා මතද පදනම් වෙන්නේ? එක කාර්මික නැත්නම් අනිත් එක
කෘෂිකාර්මික නිෂ්පාදන හෝ සේවා යටතේ තමයි වැදගත් වෙන්නේ. ඊළඟට සාම්ප්‍රදායික ගොවිතැනින් ඔබට යොමු වූ නිෂ්පාදනය වෙනුවෙන් වෙළඳ පොළ හා අලෙවිකරණ අරමුණු කරගෙන කෘෂි ව්‍යාපාර බිහි වෙයි. මේක සාම්ප්‍රදායික ගොවිතැනෙන් උඩට එන්න පුළුවන්. හරි. නමුත් මෙන්න මේ නිෂ්පාදන වෙනුවෙන් වෙළඳ පොළ ඇති වෙනවද නැද්ද? වෙළඳ පොළ ඇති වෙනවා. හරි. දැන් හරි. මේ කියන්නේ ගොවිතැන උඩට ආවා කියලා පාවිච්චි කරන නිෂ්පාදන වෙනස් වුණාද? ඈ දැන් දාන යූරියාක වෙන එකක් බවට පත් වුණාද? නෑනේ. එහෙනම් යූරියාම තමයි. එහෙනම් මේ නිෂ්පාදනය ඒ විදිහටම තියෙනවා. හරිනේ. නූතන ව්‍යාපාරික ලෝකයේ ගතික වේ. ගතිකයි කියන්නේ වෙනස් වෙන සුළුයි. සාමාන්‍ය නූතන ව්‍යාපාරික ලෝකයේ ගත්තොත් මොකද වෙන්නේ? දිනෙන් දින මොකද වෙන්නේ? දිනෙන් දින නෙමෙයි. තප්පරෙන් තප්පරේ මොකද වෙන්නේ? වෙනස් වෙනවා. හරි. නව තාක්ෂණය, භාණ්ඩ හා සේවා, පාරිභෝග නෙමෙයි, පාරිභෝගික ආකල්ප, ඊට පස්සේ ආශා, උවමනා ශීඝ්‍රයෙන් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. හරි. දැන් ඔයාලට හිතනවා නිකන් ඉන්නවා පොත්තුවක් කන්න තිබ්බනම්. හිතනවද? එතකොට මොකද වෙන්නේ? කාගේ දැන් ඔයාලගේ අවශ්‍යතාවයක්. ඔයාලගේ ඉෂ්ට කරන්න පුළුවන් කාටද? ළඟම කඩේ පොත්තු නැත්නම් හොටෙල් එකේ. හරිද? අන්න එනම් ඌට තමයි මොකක් වෙන්නේද? අන්න ඌට ආදායමක් හම්බ වෙනවද නැද්ද? ආදායමක් හම්බ වෙනවා. හරි අන්න එනම් ඔයාලගේ අවශ්‍යතාවය වුණා මොකද වෙන්නේ? වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. ටික වෙලාවක් යද්දී මොකද වෙන්නේ? පොත්තු හරියන්නේ නැහැ වගේ වුණා. රයිස් එකක් කනවා. හරි. එහෙනම් අන්න ඒ වගේ එනවා. හරිනේ? හරි. එක් භාණ්ඩයක් වෙනුවට ආදේශ කළ හැකි භාණ්ඩ වර්ග ශීඝ්‍රයෙන් වෙළඳපොළ ආක්‍රමණය කරයි. හරිද නැද්ද? ඈ මැලිබන් ක්‍රීම් කැකර් කන්න බැයි නම් මංචි ක්‍රීම් කැකර් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ගෝල්ඩ් මාරි කන්න බැයි නම් ටිකිරි මාරි තියෙනවා. හරි ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් අර ආදේශක විදියට තියෙනවා. තව මොනවා? තව මොනවද? මස් කන්න බැයි නම් මීට් බෝල්ස් සොසේජස් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. කටු නැහැ, මොකුත් නැහැ. අර ඉතින් කන්න දෙන්න. ඈ මොනවද? මාළු පුළුවන්. මාළු වලින් මීට් බෝල්ස් හදන්න පුළුවන්. කවුරුත් හදලා නැහැ පුළුවන් නම් හදන්න try එකක් දෙන්න. කන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කටුත් එක්ක ඇඹරෙන්න දානවනේ. හරිද? හරි. ඊළඟට මේ නිසා වෙනස් වන සුළු වෙළඳ ලෝකය ව්‍යාපාර පවත්වා ගැනීමේ හැකියාව ව්‍යවසායකයන් සතු විය යුතුය. ආයේ මේ වෙනස් වෙන ලෝකයේ තමන්ගේ ව්‍යාපාරය හරියට තියාගන්න කාට හැකි වෙන්න ඕනද? ව්‍යවසායකයට හැකි වෙන්න ඕන. සාම්ප්‍රදායික කෘෂිකර්මයේ හෝ වෙනත් ව්‍යාපාරයක යෙදෙන පුද්ගලයෙකු ව්‍යාපාරික මට්ටමට දියුණු වීමේ ප්‍රතිඵලය මහා පරිමාණයේ ව්‍යාපාරයක් බිහිවීමයි. ඒ මොකද්ද? ඈ සාමාන්‍ය පුද්ගලයෙක් එයාගේ ව්‍යාපාර මට්ටම උසස් තැන දක්වා දියුණු කරගන්න ඕන. ඒකට අපි කියනවා මොන පරිමාණයේ ව්‍යාපාරද කියලා? මහා පරිමාණයේ ව්‍යාපාරයක් කියලා. හරිද? හරි බලන්න ව්‍යාපාර වර්ගීකරණය. ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. විවිධ ව්‍යාපාර වර්ගීකරණයේ එහි ප්‍රමාණය මොනවා මතද වර්ගීකරණය කරන්නේ? එහි ප්‍රමාණය, තව අරමුණ, කාර්ය සහ අයිතිය වැනි විවිධ නිර්ණායක අනුව සිදු කළ හැකියි. මෙන්න මේ ව්‍යාපාර වර්ගීකරණය අපිට කරන්න පුළුවන් මොනවා මතද? ප්‍රමාණය මත, අරමුණ මත, තව කාර්ය මත සහ අයිතිය වැනි විවිධ නිර්ණායක අනුව. මොනවාද එහෙනම් බලන්න ඔන්න සටහන දෙලා තියෙන ව්‍යාපාර ගත්තොත් ප්‍රමාණය අනුව, තව අරමුණ අනුව, කාර්ය අනුව, අයිතිය අනුව. අපිට ප්‍රධානව කතා කරන්න තියෙන්නේ මොකක් අනුවද? ප්‍රමාණය අනුව. ප්‍රමාණය අනුව වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර හතරයි. මොනවාද? ක්ෂුද්‍ර ව්‍යාපාර, සුළු පරිමාණ ව්‍යාපාර, මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර කියන. හරිද? හරි බලන්න එහෙනම් ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර කියන්නේ මොනවද කියලා? ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර වල ලක්ෂණ මොනවද තියෙන්නේ? නිෂ්පාදන බෙදා හැරීම හා අලෙවිය කුඩා ප්‍රමාණයෙන් සිදු කරයි. හරි කාර්ය බොහෝ විට අවිධිමත් වේ. සේවකයන් සංඛ්‍යාව 10ට අඩුය. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 10ට අඩුය. ආයන ශුද්‍ර ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? නිෂ්පාදනය හා බෙදා හැරීම කරන්නේ කුඩා වශයෙන්. අපි හිතමු මෙන්න මේ නුවර ප්‍රදේශය. නැත්නම් ගම්පොළ ප්‍රදේශය කියලා. ගම්පොළ ප්‍රදේශයේ මොකක් හරි අපි නිෂ්පාදනය කළා ගම්පොළ ප්‍රදේශය විතරක් දානවා. එහෙනම් ඒක මොකද්ද? ශුද්‍ර ව්‍යාපාරයක්. හරි. එතකොට මේක ගත්තොත් ගොඩක් වෙලාවට විධිමත් අවිධිමත්. අවිධිමත්. හරි. ඒ කියන්නේ ඕක දාන ප්‍රමාණය ඊට පස්සේ බෙදෙන තැන් ඒවා ගත්තොත් එහෙම අවිධිමත්. ඊළඟට තව සේවකයන් සංඛ්‍යාව කීයට වැඩි අඩු වේද? අහන්න පුළුවන් MCQ. සේවකයන් සංඛ්‍යාව 10ට වැඩිය අඩු වෙනවා. වාර්ෂික පිරිවැටුම මිලියන 10ට වැඩිය අඩුයි. හරි වාර්ෂික පිරිවැටුම මිලියන 10ට වැඩිය අඩුයි. හරි ඊළඟට තියෙනවා සුළු පරිමාණ ව්‍යාපාර. කොහොමද? කළමනා ක්‍රියාවලිය විධිමත්ව සිදු කරයි. එහෙනම් මේකේ කළමනාකාරීත්වයක් තියෙනවද නැද්ද? තියෙනවා. හරි සුළු පරිමාණ ව්‍යාපාරවල කළමනාකාරීත්වයක් තියෙනවා. සේවකයන් සංඛ්‍යාව කීයද? 10ක් 50ක් අතර ප්‍රමාණයක් වෙනවා. වාර්ෂික පිරිවැටුම මිලියන 11 සිට මිලියන 50 අතර වෙනවා. හරි සේවකයන් 10ක් 50ක් අතර. හරිනේ. වාර්ෂික පිරිවැටුම මිලියන 11ක් මිලියන 50ක් අතර. මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන්නේ කළමනාකරණ ක්‍රියාවලිය විධිමත්ව සිද්ධ වෙනවා. එතකොට මේකෙත් කළමනාකාරීත්වයක් තියෙනවා. ඊළඟට සේවකයන් සංඛ්‍යාව කීයද? 51ක්
300ක් අතර ඉන්න පුළුවන්. හරි වාර්ෂික පිරිවැටම කීයද? රුපියල් මිලියන 51 ඉඳලා මිලියන 200ක් අතර වෙනවා. හරි ඊළඟට මහා පරිමාණ ව්‍යාපාර. මහා පරිමාණ ව්‍යාපාර කියන්නේ මේක ජාතික වෙන්නත් පුළුවන් ජාත්‍යන්තර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ලංකාව විතරක් වෙන්න පුළුවන් පිටරට වලට ගිහිලා දෙන්නත් පුළුවන්. හරි ජාතික හා ජාත්‍යන්තර තත්ත්වයේ ව්‍යාපාර වේ ඉහළ තාක්ෂණ යොදාගෙන නිෂ්පාදන හා සේවා ලබා දීම සිදු කරයි. හරිද නැද්ද? කීස් ගත්තොත් එහෙම දැන් එක්කෙනෙක් ඔක හැදුවට දැන් මුළු ලෝකෙම ව්‍යාපාරයක්ද නැද්ද? ව්‍යාපාරයක්. එහෙනම් ඒකට ඉතාමත් උසස් තාක්ෂණික ශිල්පකම යොදාගෙන තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මෙතනින් අපි මොන හරි භාණ්ඩයක් ගත්තොත් ඒක අනිවාර්යෙන් ලෝක ව්‍යාප්තව ඒක සමාගමකට වැටෙනවද නැද්ද? වැටෙනවා. එහෙනම් උසස් තාක්ෂණ පාවිච්චි කරලා ඒක හදලා දෙන්න. හරිනේ? ඊළඟට කළමනාකරන ක්‍රියාවලියේ ඉතා විධිමත්ය නැත්නම් සේවකයන් සංඛ්‍යාව ගත්තොත් කීයද? 300ට වැඩි. වාර්ෂික පිරිවැටුව මිලියන 200ට වැඩි. ඔන්නවා තමයි එතකොට ව්‍යාපාර වර්ගීකරණය. එහෙනම් ශුද්ධ පරිමාණ, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ. සුළු පරිමාණ කියන්නේ සේවකයන් සංඛ්‍යාව 10ට අඩුයි. ගාණ ගත්තොත් වාර්ෂික පිරිවැටුම මිලියන 10ට වැඩි අඩුයි. සුළු පරිමාණ ව්‍යාපාරයක් ගත්තොත් 10ත් 50ත් අතර සේවකයන් ඉන්නවා. පිරිවැටුම ගත්තොත් මිලියන 11යි මිලියන 50යි අතර. මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ගත්තොත් සේවකයන් 51ත් 300ත් අතර. වාර්ෂික පිරිවැටුම ගත්තොත් මිලියන 51ත් 200ත් අතර. මහා පරිමාණය ගත්තොත් සේවකයන් 300ට වැඩි. වාර්ෂික පිරිවැටුම මිලියන 200ට වැඩි. හරිනේ? හරි. ඔන්න ඔය විදිහට තමයි වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රමාණය. හරිද? ඊළඟට දෙනවා ව්‍යාපාර අවස්ථා. මෙන්න මේ ව්‍යාපාර අවස්ථා. අපිට ව්‍යාපාරයක් කරන්න තියෙන අවස්ථා මොනවද? බලන්න. ව්‍යාපාර පරිසර සාධකවල වෙනස් වීම ඇසුරෙන් නිර්මාණය වන ව්‍යාපාරික සාධකවල සහයෝගය ලබා ගනිමින් ලාභදායී ව්‍යාපාර කටයුත්තක නියැලීමට නියැලීමට ඇති ඉඩකඩ ව්‍යාපාර අවස්ථාව ලෙස හඳුන්වයි. ආයෙකයි දැක්කද? ව්‍යාපාර අවස්ථාව කියන්නේ මොකද්ද? හැම වෙලේම අපි කියවා ව්‍යාපාර පරිසරය ගත්තොත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ වෙනස් වෙන ව්‍යාපාර පරිසර ඇසුරෙන් නිර්මාණය වන ව්‍යාපාරික සාධකවල සහයෝගයෙන් ලබා ගනිමින් නැත්නම් සහයෝගය ලබා ගනිමින් ලාභදායීව ව්‍යාපාර කටයුත්තක නියැලීමට ඇති ඉඩකඩ අපි කියනවා ව්‍යාපාරය කියන්නේ මොකක් හරි ඒ කියන්නේ ව්‍යාපාර වෙනස් වෙන හින්දා මොකක් හරි අවස්ථාවක් සාධකයක් අපට හම්බ වෙනවා. අන්න ඒක යටතේ අපිට ව්‍යාපාරයක් කරන්න පුළුවන්. අන්න එනවා අපි ඒක මොකක් කියනවද? ව්‍යාපාර අවස්ථාවක් කියලා කියනවා. හරි. වර්තමාන සමාජ ආර්ථික සන්දර්භයෙහි දියුණු වීමේ විභවය සහිත ව්‍යාපාර අවස්ථා ආකාර කිහිපයකින් හඳුනාගත හැකිය. වර්තමානයේ සමාජය නැත්නම් ආර්ථික සන්දර්භයේ දියුණු වීමේ විභවය සහිත ව්‍යාපාර අවස්ථා. ඒ කියන්නේ දියුණු වෙන්න පුළුවන් විභව ආකාර හතරක් තියෙනවා. මොනවද? මේවා පාසලන් පරිදි ප්‍රධාන ආකාර පහකි. මොනවද? පළවෙනි එක. නිෂ්පාදනයට අදාළ ව්‍යාපාර අවස්ථා. මොනවද? නිෂ්පාදනයට අදාළ ව්‍යාපාර අවස්ථා මොනවද? එළවලු වගාව, පළතුරු වගාව, විසිතුරු පැළ නිෂ්පාදනය, වතු වගාව, සත්ත්ව පාලනය, කෘෂිකාර්මික නිෂ්පාදන. නිෂ්පාදනයට අදාළ ව්‍යාපාර අවස්ථා. කියන්නේ අපි මොකක් හරි නිෂ්පාදනයක් කරනවා. අන්නේ නිෂ්පාදනයෙන් අපිට ව්‍යාපාර අවස්ථාවක් ගන්න පුළුවන්. ඒවට එනම් ගන්න පුළුවන්. එළවලු, පළතුරු, විසිතුරු පැළ, ඊපස්සේ වතු, සත්ත්ව, කෘෂිකාර්මික නිෂ්පාදන. ඊළඟට අමුද්‍රව්‍ය හෝ යෙදවුම් අලෙවිය හා බෙදා හැරීම. ඒ කියන්නේ මොකක් හරි අමුද්‍රව්‍යයක් නැත්නම් මොකක් හරි යෙදවුමක් නැත්නම් මොකක් හරි බෙදා හැරීමක් සම්බන්ධව අපිට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. මොනවද? බීජ නැත්නම් පැලහා රෝපණ ද්‍රව්‍ය, තව පොහොර, තව බිත්තර හා පැටවුන්, රසායනික ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ ආවගෙන් අපි මොකද නිෂ්පාදනය කරාද? නෑ, කෙලින්ම මෙවුවා අපි දුන්නා. අමුද්‍රව්‍යයක් විදියට දුන්නා. නැත්නම් තව යෙදවුමක් විදියට දුන්නා. නැත්නම් තව බෙදා හැරීමක් සිද්ධ කරා. මොනවද? කුකුල් පැටව අරගෙන බෙදා හැරියා. මොකද වෙන්නේ? එතරම් ව්‍යාපාරය. හරි. ඊළඟට සේවා ලබා දීම. මොනවද සේවා? මොනවද සේවා? දැන් ණය දෙන්න නිකන්ද? නෑ, මොකක් කරන්නද? පොලියක් අරන්. එහෙනම් එතන අපර ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් මොකද්ද? ණය හා මූල්‍ය පහසුකම් ඊළඟට තව පරීක්ෂණ හා සංවර්ධන. මොකක් අපි කියන්නේ ඔයාලා දන්නවා ආහාර පරීක්ෂණ කරන මධ්‍යස්ථාන තියෙනවා. ඔයාලගේ මූත්‍රා ටෙස්ට් එකේම කරන පරීක්ෂණාගාර තියෙනවා. එයාලා නිකන්ද කරන්නේ? නෑ, එයා මුදලක් අරන් කරන්නේ. ආයෙ නම් එතන මොකද? ව්‍යාපාරයක්ද නැද්ද? ව්‍යාපාරය. හරිද? එහෙනම් එතනදී මොකද්ද දෙන්නේ? මොකද්ද දෙන්නේ දෙන්නේ? භාණ්ඩයක්ද මොකද්ද දෙන්නේ? සේවාවක් දෙන්නේ. හරිනේ? ඊළඟට සැකසුම් කරන්නේ. ඒ කියන්නේ සැකසුම් කරන්නේ කියන්නේ දැන් ඔයාලා දන්නවනේ තේ දළු ටික කඩලා ඉවර වෙලා කොහෙටද දෙන්නේ? තේ දළු ටික ගෙදර තියා ගන්නවද නැත්නම් කෙලින්ම තේ කුඩු කරලා බොනවද නැත්නම් කාටද දෙනවද? තේ කර්මාන්තශාලාවකට දෙනවා. තව සමහර ආහාර හදලා අපි මොකද කරන්නේ? අපි මොකුත් කරනවද? නෑ, මොකද කරන්නේ? දැන් ඔය එළවලු හදලා මොකද කරන්නේ? ගොඩක් වෙලාවට මාකට් එකට දෙනවා. තව පොල් එහෙම නැත්නම් අපි රබර් කීරි ෂීට් හදලා ඉවරලා මොකද කරන්නේ? අපි මොකුත් කරනවද? නෑ, ඔය හොයලා දෙනවා. එහෙනම් මොකද කරන්නේ?
සැකස් නැත්නම් සැකසුම් කරන්නේ. ඒ කියන්නේ තේ අරගෙන ඉවරලා ඒක කුඩු කරලා ඉවරලා දෙනවා. එහෙනම් කුඩු කරද්දි මොකද අපි කරේ? සැකසුම් කරලයක් කරේ. ඊට පස්සේ අපි ගන්නවා රබර් ෂීට් අරගෙන ඒකේ මොනවා හරි නිෂ්පාදනයක් කරලා එළියට දෙනවා. සකස් කිරීමක් කරේ. අන්න එහෙනම් ඒ විදිහට සැකසුම් කරණය කරලත් අපේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හරි. කට්ටියකින් තේ දවල් ටික එකතු කර ගන්නවා. අපි සකස් කරලා ඉවරලා තේ කුඩු විදිහට කරනවා. එහෙනම් එතනින් අපි ගාණක් තියාගෙනද නැද්ද විකුණන්නේ? තියාගෙන විකුණන්නේ. එහෙනම් එතන ව්‍යාපාරයද නැද්ද? ව්‍යාපාරය. හරි. ඊළඟට බෙදා හැරීම හා අලවිය. ඒ කියන්නේ බෙදා හැරීම හා අලවිය. ඒ කියන්නේ නිෂ්පාදනය එකතු කිරීම ඊට පස්සේ ගබඩා කිරීම බෙදා හැරීම හා අලෙවි. කොහොමද එහෙම කරන්නේ? ඔයාලා අහලා ඇති කම්පැනි වලට ඉන්නවා ඩීලර්ස්ලා කියලා. කවුද? ඩීලර්ස්ලා. ඒ කියන්නේ ඩිජිටලයිස් කියලා හිතන්නේ නැහැ. වෙන මොකක් හරි ගන්න. කොත්මලේ කියලා හිතන්නකො. කොත්මලේ එක මෙහෙ නම් තියෙන කම්පැනි එක. කොත්මලේ එකේ කිරි නැද්ද කොළඹ ගන්න තියෙනවා. එහෙනම් ඒක කොහොමද තියෙන්නේ? කම්පැනි මෙහෙ තියෙන්නේ. කොළඹ නැහැ. එහෙනම් කොහොමද යන්නේ ඒක? මෙහෙ ඉඳලා එකෙක් ඉන්නව නියෝජිතේ. ඌ මොකද කරන්නේ? මෙහෙ ඉඳලා උගේ ලොරිය පටවගෙන එතෙන් අරන් ගිහලා එයාගේ ගබඩාවක දාලා ඉවරලා එයා තියාගෙන මොකද කරන්නේ? මේ පැත්තේ ඔක්කොගේම බෙදා හරිනවා. ව්‍යාපාරයද නැද්ද? ව්‍යාපාරයක්. මෙතනින් කම්පැනියෙන් දෙන්න යාට අඩුවට. හරි? එතකොට එයා එතන කඩවල වලට දාන්නේ යම් කිසි එයා ලාභයක් තියාගෙන. එහෙනම් එතන ව්‍යාපාරයද නැද්ද? මොකද කරේ එයා? මොකොත් භාණ්ඩයක් විකුණවද? නෑ භාණ්ඩයක් එයා විකුණුවේ නෑ. මොකද දුන්නේ එයා? බෙදා හැරීම සහ අලෙවිය. අන්න ඒක කරලා එයා මොකද්ද කරේ? ආදායමක් උපයවුවා. එහෙනම් ඒකත් ව්‍යාපාරයද නැද්ද? ව්‍යාපාරයක්. හරිද? හරි ඊළඟට තියෙනවා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ව්‍යාපාරයක් අපිට ආරම්භ කරන්න පුළුවන් කොහොමද කියලා තියෙනවා. බලන්න. ව්‍යවසායකයෙකු වීම රැකියාවක නිරත වීමට වඩා අපහසු කාර්යයකි. හරිද නැද්ද? මම මුලදීම කිව්වා. ව්‍යවසායකයෙක් වෙන එක රැකියාවක් කරනවට වඩා අමාරුද නැද්ද? අමාරුයි. හරි. මේ සඳහා විශාල මහන්සියක් කැපවීමක් හා අවධානය යොමු කිරීමක් අවශ්‍ය වේ. හරිද නැද්ද? හරි. මේ නිසා පහත සඳහන් කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. මොනවද පහත සඳහන් කරුණු? SME tool kit පෙන්වා දෙන පරිදි ව්‍යවසායකව වීම සඳහා ධෛර්ය සම්පන්න වීම හැකියාව ප්‍රාග්ධනය සේවකයන් පාලනය යන කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුය. කවුරු කියන විදිහටද? ඒක highlight කරගන්න. SME tool kit පෙන්වා දෙන ආකාරයෙන්. හරි? කොහොමද මොනවද තියෙන්න ඕන? ව්‍යවසායකයෙක් කරන මොනවද තියෙන්න ඕන? ධෛර්ය සම්පන්න වෙන්න ඕන. තව හැකියාවක් තියෙන්න ඕන, ප්‍රාග්ධනය තියෙන්න ඕන, සේවකයන් පාලනය යන කරුණු පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. හරි? බලන්න ධෛර්ය සම්පන්න වීම. ධෛර්ය සම්පන්න වීම කියන්නේ සාර්ථක ව්‍යවසායක වීමට නම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාරය පිළිබඳ සහජ බුද්ධියක් හා නොකඩවා කරගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය තිබිය යුතු මෙන්ම Tamanගේම ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය යයි යන දැඩි හැඟීම තිබිය යුතුය. ධෛර්ය සම්පන්න වීම කියන්නේ අන්න ඒකට. ඒ කියන්නේ එයාට දක්ෂතාවය තියෙන්නත් ඕන, බුද්ධියක් තියෙන්නත් ඕන, මේක නොකඩවා කරගෙන යාමේ හැකියාවක් තියෙන්නත් ඕන. සහ තව මොකක්ද තියෙන්න ඕන? Tamanට හැඟීමක් තියෙන්න ඕන. මොකද්ද? Tamanගේ ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍යයි කියලා හැඟීමක් තියෙන්න ඕන. අන්න ඒක තමයි කියන්නේ මොකද්ද? ධෛර්ය සම්පන්න වීම කියන්නේ. ඊළඟට හැකියාව. එසේම මේ පිළිබඳ කටයුතු කිරීම සම්බන්ධ දැනුම තිබිය යුතුය. කියන්නේ ඒක ධෛර්ය සම්බන්ධ තිබ්බට වැඩක් නැහැ. ඒ කියන්නේ මම මේ ව්‍යවසායකත්වයක් කරනවාමයි කියලා හිතාගෙන හිටියට වැඩක් නැහැ. මොකද තියෙන්න ඕන? ඒ කරන්න දැනුම තියෙන්න ඕන. හරි? ආරම්භ කිරීමට පෙර අදාළ පළපුරුද්ද සමග සාමාන්‍ය දැනුම අවශ්‍ය කරන බුද්ධිය, ඥානාන්විත බව හා පසු විපරම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්. ඒ සඳහා කැපවීම සිදු කළ යුතුයි. එහෙනම් හැකියාව කියන්නේ මොකද්ද? අපි ගාව තියෙන දැනුම නැත්නම් අපි ගාව දැනුමක් තියෙනවද? ඒ දැනුම ප්‍රයෝගී කරගන්න පුළුවන් කොහොමද කියලා බලන එක තමයි හැකියාව කියලා කියන්නේ. ඊළඟට ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? බොහෝ ව්‍යාපාර කුඩා පරිමාණයෙන් හා සුළු ආයෝජනයකින් ආරම්භ කළ හැකියි. පුළුවන්ද බැයිද? ඕනම ව්‍යාපාරයක අපිට කුඩා ආයෝජනයකින් ආරම්භ කරන්න පුළුවන්. ඉන්පසු ව්‍යාපාර සංවර්ධනය නැත්නම් වර්ධනය වන විට සහ අත්දැකීම් ලබා ගන්නා විට ව්‍යාපාරයේ මුදල් ගලණය අනුව ව්‍යාපාර සංවර්ධනය සඳහා යොදාගත හැකියි. ඒ කියන්නේ කුඩා ගණනක ආයෝජන කරලා පටන් ගන්නවා. ඒකෙන් එන ලාභය දිනවනේ. අපි අරන් සාක්ෂි දා ගන්නවද? නෑ ඒක නැවත මොකද කරන්නේ? ව්‍යාපාර දාලා ව්‍යාපාරේ මොනව කරනවද? පුළුල් කරනවා. එන ටික ටික ඒක පුළුල් කරගෙන ගිහලා මොකද වෙන්නේ? මහා ව්‍යාපාරයක් දක්වා නැත්නම් මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා අරන් යන්න පුළුවන්. හරි? නමුත් පළමු වසර සඳහාවත් ප්‍රමාණවත් මුදල් ගලණයක් පවත්වා ගැනීම සඳහා ශරීරන ආරම්භක මුදලක් ප්‍රමාණයක් තිබිය යුතුය. ඒක ආරම්භ කරන්න සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දවත් අපිට තියෙන්න ඕන. මේක පටන් ගන්න අපිට කරන් යන්න. හරි? එසේම කොපමණ ආයෝජනය කරන්නේද යන්න මත සීමා පැනවීමෙන් නැතිවිය හැකි අවදානම් පාලනය කරගත හැකියි. ඒ කියන්නේ අපි කොච්චරක්ද ආයෝජනය කරන්නේ? අන්න ඒකට සීමාවක් තියාගන්න ඕනේ. ඒ සීමාව තියාගත්තොත් අපිට මොනවද පාලනය කරන්න පුළුවන්? අවදානම පාලනය කරන්න පුළුවන්. නැත්නම් අපි එකපාරම දන්නවා. මිලියන 10ක් විතර දාලා පටන් ගන්නවා ව්‍යාපාරය. මොකක් ඇද්ද හුචා. මොකද වෙන්නේ? අවදානමද නැද්ද? අවදානමක්. එතකොට මොකද වෙන්නේ? කාගේ සල්ලිද අපරාධේ? අපේ සල්ලිම තමයි. හරි එහෙනම් අර කුඩා එකේ පටන් ගන්න සීමාවක් තියාගෙන ඒක ක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. හරි. ඊළඟට සේවකයන්. ආරම්භයේදී සියලුම කටයුතු තනියම සිදු කර ගැනීම සුදුසු වන අතර පුද්ගලයන් කුලියට ගැනීම අවශ්‍ය නොවේ. ඉස්සල්ලා මොකද කරන්න ඕන?
දැන් ව්‍යාපාරය පටන් ගන්නවා මම ව්‍යාපාරය පටන් ගන්නවා කියලා දැන් ගමේ ඉන්න 50 දෙනෙක් විතර කියලා වල ආයෙත් වැඩ කරමු කියලා පටන් ගන්නවා මොකද කරන්නේ කරගෙන යනවා මොකද වෙන්නේ කරන් යන්න පුළුවන් නේද ගොඩක් දුර බෑ මාසෙයි ඇයි අරුණ පඩි ගෙවන්න බෑ පඩි ගෙවන්න කොසල්ලි කො ලාභයක් එන්නේ නැහනේ ආයෙ නෑ එතන ඉර හරි එහෙනම් එහෙම බෑ ඉස්සලාම වෙන කොහොමද කරන්න ඕන තනියම තමයි කරන්න ඕන කටයුතු තනියම සිදු කර ගැනීම ව්‍යාපාරයේ සියලුම දේ පිළිබඳ ඉගෙන ගැනීමටත් පසු කාලයකදී අනිකුත් පුද්ගලයන්ට වැඩ පැවරීම සඳහා වඩා සුදුස්සෙකු බවට පත් කිරීමට හොඳ ක්‍රමයකි. අන්න දැන් එතන පොයින්ට් එක. මොකද්ද? ඉස්සලාම වැඩ තනියම කරනවා කියන්නේ අපි වැඩ ගැන මොකද්ද වෙන්නේ? දැනගන්නවද නැද්ද? දැනගන්නවා. එතකොට අපිට පසු කාලීනව මොකද කරන්න පුළුවන්? අපි කට්ටිය වැඩ කර ගත්තා කියලා හිතන්නකෝ. එතකොට වැඩ අපිට විධිවත්ව පවරන්න පුළුවන්ද බැයිද? ඇයි ඒ? දැන් අපි දන්නවනේ මේ වැඩේ මොන වගේද කියලා. දැන් අපි හිතමු ඔයාලා හිතන්න ඔයාලා කුරුඳු තලනවා. හරි. ඉස්සලාම කුරුඳු ව්‍යාපාරයක් පටන් ගන්න ඔන්න ඔයාලම කුරුඳු තලලා ඔක්කොම කරලා විකුණනවා. පසු කාලීනව ඔයාලා බොස් වැඩ කරන කට්ටියක් ගන්නවා. හරි දැන් ඌට වැඩ පවරනවා ඔන්න ඔක තවරකම් පැයක් ඇතුළත මෙච්චර ගාණක් දීපන් කියලා ඌට වහිනවා හරි දැන් ඔයා ඊතර ඉඳලා කියපු පුද්ගලයන් නම් ඔයා දන්නවා පැයක් ඇතුළත මෙච්චර කුරුදු කෝටු ප්‍රමාණයක් තලන්න පුළුවන් එහෙනම් අරුවට කියන්න පුළුවන්ද බැයිද පැයක් ඇතුළත මෙච්චර කුරුදු කෝටු ප්‍රමාණයක් තලලා දෙන්න ඕන මට කියන්න බැයිද පුළුවන් හරි දැන් ඔයා දන්නේ නැහැ පැයකට දාන්න අපි හිතමු පැයකට ඇවරේජ් අපිට තලන්න පුළුවන් කෝටු 20යි කියලා පැයකට හරි ඇවරේජ් එක ඔයාලා කියනවා මට මේ පැයකට 50 තල්ලා දීපන්. ඌ කවුද ඉඳලා වැඩ දෙයිද? නෑ ඇයි ඒ? නතර වෙනවා ඇයි? ඒක නම් මෙසේද නෑ. එහෙනම් අපිට කියන්න පුළුවන් වෙනවා අපි දැනගන්න ඕනේ මෙන්න මේක. එහෙනම් අපිට අර පොඩි තැන ඉඳලා යනවා කියන්නේ මොකද වෙන්නේ? අපි තනියම කරනවා කියන්නේ ඉස්සල්ලාම පසු කාලිනව මොකද වෙන්නේ? අපිට දැනුම එනවද නැද්ද? දැනුම එනවා. හරි. නමුත් ආයෝජනයේ ප්‍රමාණය ව්‍යාපාරයේ ස්වභාවය හා වැඩ ප්‍රමාණය මත පදනම් සේවකයන් බඳවා ගැනීම තීරණය කළ හැකියි. මේ සේවකයන් බඳවා ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ මොනව මතද? අපි ආයෝජනය කළ දෙන මුදල් ප්‍රමාණය මත. තව ව්‍යාපාරයේ ස්වභාවය මත සහ වැඩ කරන ප්‍රමාණය මත නැත්නම් ඔන්න ඔය අපට එන ලාභය මත ඔන්නවා පදනම්ම තමයි මෙන්න මේ සේවකයන් ගන්න ඕන. හරි. ඊළඟට ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම. ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමට පහත සඳහන් ක්‍රමවේද භාවිතා කළ හැකියි. අපිට ව්‍යාපාර අවස්ථාවක් හඳුනා ගන්න නම් පහත දේව කරන්න පුළුවන්. මොනවද එකක්? ගවේෂණය. ගවේෂණය කියනකොට මොකක්ද උදාහරණ? ෂදු අත විශ්ලේෂණය. ෂදු අත විශ්ලේෂණය. නැත්නම් අපි කියනවා ෂොට් නෙමෙයි ඈ ෂොට් එකක් ගන්න එක නෙමෙයි. හරි ෂොට්. හරි ෂොට් කියන්නත් එපා ඈ ෂොට්. SWOT කියලා මතක තියාගන්න. හරි. ඔය SWOT හැදලා තියෙන්නේ කොහමද? S කියන්නේ strengths. W කියන්නේ weaknesses. O කියන්නේ opportunities. T කියන්නේ traits. හරි. හරි ඔන්නෝක තමයි soft කියලා හැදලා තියෙන්නේ ඔන්නෝකෙන් ඈ. හදෝ ඒකට අමුතු වචනයක් නෙමෙයි ඈ. ඒ කියන්නේ අපි දැන් කතා කරන එක හැදලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න ඒවා ශ්‍රද්ධාවත ගැන කතා කරන දේවල් ශ්‍රද්ධාවත ගැන ප්‍රශ්න අහලා තිබුණා මම දැක්කා 2021 ඒකවල 2021 වරවල් උදේට ප්‍රශ්න අහලා තිබ්බා. හරි. බලන්න. ව්‍යාපාරයක් සාර්ථකත්වයට පත්වීමට නම් ව්‍යාපාරයක ඇති ශක්තියින් දුර්වලතා සහ අවස්ථා සහ තර්ජන පිළිබඳ සිටිය යුතුය. ඔන්න ඔය කියන හතර දෙනා තමයි මේකෙදි බලන්නේ. මොනවද? ව්‍යාපාරයක ඇති ශක්තියින් අනිත් එක දුර්වලතා සහ අවස්ථා සහ මොනවද? තර්ජන. ඔන්න ඔය කියන හතර පිළිබඳව තමයි මේකෙදි බලන්නේ. ඒක තමයි අපි අර කිව්වේ මොකද්ද? SWOT කියලා. S කියන්නේ strengths, W කියන්නේ weaknesses, O කියන්නේ opportunities, T කියන්නේ traits. හරි. හරි බලන්න එසේම ව්‍යාපාරයකට සිටින පාරිභෝගිකයන් පිළිබඳව මෙන් තරඟකරුවන් පිළිබඳව දැන සිටිය යුතුය. එසේ නමුත් ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙකු තරඟකරුවෙක් පැමිණ නව ව්‍යාපාරයක් ආරම්භ නැත්නම් ආරම්භා තම ලාභයට බලපෑම් කරන තුරු ඔවුන් කවුද ඔවුන් කරන්න යන්නේ කුමක්ද යන්න සොයා බැලීමක් නොකරදී. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න ඔයාලා මේ බිස්කට් නෙමෙයි බිස්කට්ම ගන්න බෑනේ හැම වෙලේම. ඔයාලා අහන්න ඉන්නවා මොනවද? රා බිස්නස් එක පටන් ගන්න. හරිද? කරගෙන යද්දි මොකද වෙන්නේ? කරගෙන යද්දි ඔන්න ටික දවසක් යද්දි එකෙක් ආරංචි වෙනවා දැන් එන්න ඔයාගේ කස්ටමර්ස්ලා අඩුයි. ඇයි? අරු ගාවට යනවා. තව එකෙක් ගාවට යනවා. එතකොට තමයි ඔයාලා දැනගන්නේ අන්න මෙහෙම එකෙක් ඇවිල්ලා ඉන්නවා. ඌ කවුද? එතකොට තමයි හොයාගන්න ගන්නෙ. නමුත් මේ software analysis එක කරනවා කියන්නේ මොකද්ද? සදුවත විශ්ලේෂණයක් කරනවා කියන්නේ ඊට කලින් අපි දන්නවා. ඊට කලින් බලනවා. අපිට තියෙන හැකියාවන් මොනවද? අවස්ථා මොනවද? අපිට ඉන්න තරඟකාරුවෝ කවුද? ඔන්න ඔය ගැන හඳුනාගෙන තමයි ඉන්නේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවද? ගැටලුවක් ආවත් නෑ. ඇයි? අපි කලින් දන්නවා. අපිට ඉන්නවා මේ කට්ටිය ඉන්නවා. හරි. එහෙනම් ප්‍රශ්නයක් නෑ. අපිට මොකක් හරි මුහුණ දෙන්න උනත් අපි ඒකට විසඳුම දැනගෙන තමයි ඉන්නේ. නැත්තම් අපිට එකපාරම අතන්න වැටෙනවනේ. අන්න ඒ වගේ වෙන්නේ නෑ. හරි. ඊළඟට බලන්න. මෙහිදී ව්‍යාපාරය පිළිබඳ සදුවත විශ්ලේෂණයක් හා තරඟකාරී විශ්ලේෂණයක් කළ යුතුය. සදුවත විශ්ලේෂණයක් හා තරඟකාරී විශ්ලේෂණයක් මගින් ව්‍යාපාරයේ තරඟකරුවන් හඳුනා ගැනීමට ඔවුන්ගේ ශක්තියින් හා දුර්වලතා ඇගයීමට ලක් කිරීමට ඉඩ ලබා දෙයි.
එසේම තරගකරුවාගේ ක්‍රියාකාරකම් දැන ගැනීම හරහා තම ව්‍යාපාරය මගින් නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ හා සේවා මොනවාද? ඒවා වඩා කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය හා අලෙවිය කළ හැකිද යන්න පිළිබඳ වඩා හොඳින් අවබෝධය ලැබෙනු ඇත. හරි. යටින් දෙනවා ශබ්දෝත විශ්ලේෂණයකදී නිරන්තරයෙන්ම ව්‍යාපාරයේ හෝ ව්‍යවසායකයා පිළිබඳ හා තරඟකරුවන් පිළිබඳ හැදෑරිය හැකිය. හයිලයිට් කරගන්න. ශබ්දෝත විශ්ලේෂණයෙන් කවුරු ගැනද ප්‍රධානම හඳුනාගන්නේ? ව්‍යාපාරයේ හෝ ව්‍යවසායකයා පිළිබඳව හා තරඟකරුවන් පිළිබඳව හදාරන්න පුළුවන්. හරිද? ශබ්දෝත විශ්ලේෂණයකදී ව්‍යාපාරයක පවතින ඔන්න හයිලයිට් කරගන්න. ශක්තියින් අපි කියනවා strengths කියලා කියනවා ශක්තියින්. ඊට පස්සේ දුර්වලතා අපි කියනවා weaknesses. ඊට පස්සේ අවස්ථා අපි කියනවා opportunities. ඊට පස්සේ තර්ජන අපි කියනවා threats. ඔන්න ඔය කියන වචන හතරේ ප්‍රධාන අකුරු හතර එකතු වෙලා තමයි SWOT කියලා හැදිලා තියෙන්නේ. මොනවද? SWOT strengths, weaknesses, opportunities, threats. දැන් අපි කියනවා ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන. හරි. ෂදු අත කියලා තියන්නේ හැදිලා තියන්නේ කොහමද? ඔන්න ඕකේ. ෂදු අත. ඔය දෙන්නේ වෙන අතක් නෙමෙයි ඒක ඈ. ෂදු අත. මොකක්ද එනවා? ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන. මතක තියාගන්න ලේසිනේ. හරි. විශ්ලේෂණය කරයි. මෙය පදනම් වී ඇත්තේ අභ්‍යන්තර හා බාහිර තත්ත්ව මගින් ඇති කරන බලපෑම් විශ්ලේෂණය කරමින් ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙකුගේ දියුණුව හෝ පරිහානියට බලපාන සාධක හඳුනා ගැනීමටයි. ඒකත් හයිලයිට් කරගන්න. මොකේද මේක හඳුනගෙන තින්නේ? මේක පදනම් වී තින්නේ මොනවා මතද? අභ්‍යන්තර හා බාහිර තත්ත්ව මගින් ඇති කරන බලපෑම් විශ්ලේෂණය කරමින් අභ්‍යන්තර හෝ බාහිර අපිට ඇති කරන තත්ත්ව විශ්ලේෂණය කරලා ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙකුගේ දියුණුවට හා පරිහානියට බලපාන සාධක හඳුනා ගැනීමට තමයි මේක අඳීලා තියෙන්නේ. හරි බලන්න යට ශබ්දවත විශ්ලේෂණය. ඔන්න ව්‍යාපාරයේ තියෙනවා ඒ කියන අපි ශබ්දවත විශ්ලේෂණයක් කරනවා. හරි. හරි. එතකොට බලන්න පළවෙනි එක ශක්තියින්, ඊළඟ දුර්වලතා, තුන්වෙනි එක අවස්ථා, හතර තර්ජන. හරිද? හරි බලන්න එනවා. ශක්තියින් සහ දුර්වලතා කොහෙද තියෙන්නේ? ශක්තියින් සහ දුර්වලතා තියෙන්නේ තමා සතුව නැත්තම් ඒ තම ව්‍යාපාරයේ සතුව නැත්තම් තමන් සතුව. එහෙනම් ඒක අපි කියනවා මොන සාධකයක් කියලාද? අභ්‍යන්තරයේ තියෙන සාධකයක්. නැත්තම් අපි කියනවා අභ්‍යන්තරව පවතින විදියට ගන්න පුළුවන් මොනවද? අභ්‍යන්තරව පවතින කියන එකේ යටින් ඊතලයක් ගන්න දකුණු පැත්තට. දකුණු පැත්තට ඊතලයක් ගන්න. තේරුණාද ඒක? තේරුණා නැහැ? ඔව් ඒක කියන්නේ හරි. ඔන්න ඔය විදිහට තමයි නා අපිට බලන්න. බලන්න ව්‍යාපාරයේ ශක්තියින් හා දුර්වලතා විශ්ලේෂණය කිරීම. ව්‍යවසායකයේ හෝ ව්‍යාපාරයේ ශක්තියින් හා දුර්වලතා විශ්ලේෂණය කරන්න ඕනේ නේද? තමන්ගේ ශක්තියින් හා දුර්වලතා අභ්‍යන්තරව පවතින සාධක මත තීරණය. හරිනේ. මේ ශක්තියින් සහ දුර්වලතා තියෙන තමන් මත. හරි තමා ළඟ. එහෙනම් මොකද්ද අපි ඒකට කියන්නේ? අභ්‍යන්තරව පවතින සාධක. ශක්තියින් තීරණය කිරීම ශක්තියින් ලැබී ඇත්තේ කෙසේද යන්න සෙවීම ඒවා වැඩි දියුණු කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම ශක්තියින් ව්‍යාපාරය දියුණු කිරීමට අත්‍යවශ්‍ය වෙයි. එහෙනම් මෙන්න මේවා හොයන එක නැත්තම් වෙන ශක්තියින් ව්‍යාපාරය දියුණු කිරීමට අපි පාවිච්චි කරන්නේ නැත්තම් ඒක අත්‍යවශ්‍ය සාධකයක් කියලා ගන්න. හරි. හඳුනා ගන්නා ශක්තියින් තව දියුණු කිරීමට උත්සාහ දැරිය යුතුය. හරිද නැද්ද? ශක්තිය හඳුනගෙන පාඩුවේ පැත්තට කරලා තිනවා මට මේක තියෙනවා. හරි ඇති. කියලා තියනවාද නැත්තම් මොනව කරන්න ඕනද? මේක වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟට දුර්වලතා හඳුනා ගැනීම දුර්වලතා ඇතිවන්නේ කෙසේද යන්න සෙවීම ඒවා නැති කරගන්නේ කෙසේද යන්න සෙවීම කරන්න ඕන. හරි. දුර්වලතා ව්‍යාපාරයට මොනව කරනවද? බාධා ඇති කරනවා. හරිනේ. හරි. ඊළඟට තියෙනවා අවස්ථා හා තර්ජන විශ්ලේෂණය කිරීම. ව්‍යාපාරයේ දියුණුවට පවතින අවස්ථා හා තර්ජන පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කර බලන්න. මේවා බාහිර සාධක නිසා ඇති වේ. හරිනේ. වෙන මේ තර්ජන නැත්තම් අවස්ථා කියන්නේ ඒවා බාහිරින් ඇති වෙනවා. ඊළඟට ශක්තියින් හා දුර්වලතා ව්‍යවසායකයා සතුව ඇති පාලනය කළ හැකි කරුණු වන නමුත් මේවා බාහිර සාධක නිසා ඇති වේ. ශක්තියින් හා දුර්වලතා ව්‍යවසායකයා සතුව ඇති ඒක ආයෙ දීලා. තර්ජන හරියට පොඩේ. හරි හරි. උඩේ කපා ගන්න. උඩ තීරුව කපා ගන්න. ශක්තියින් හා දුර්වලතා ව්‍යවසායක සතුව ඇති පාලනය කළ හැකි කරුණු නමුත් මේවා බාහිර සාධක කපා ගන්න.
හරිනේ? ඒ වාක්‍ය කපා ගන්න. දෙවෙනියට තියෙන වාක්‍යය. දෙවෙනි පොයින්ට් එක. තුන්වෙනි පොයින්ට් එක තමයි හරි වාක්‍යය තියෙන්නේ. ශක්තියින් හා දුර්වලතා ව්‍යවසායකයා සතුව ඇති පාලනය කළ හැකි කරුණු නමුත් අවස්ථා හා තර්ජන පාලනයෙන් බැහැර සාධක ලෙස හඳුනාගත හැකිය. මේක අපිට ශක්තියින් දුර්වලතා පාලනය කරන්න පුළුවන්. නමුත් අවස්ථා තර්ජන කියන ඒවා මොනව කරන්න පුළුවන්ද? අපිට පාලනය කරන්න පුළුවන්ද? ඒවා පාලනය කරන්න බෑ ඊයේ. ඒවා අපේ අභ්‍යන්තර නෙමෙයි තියෙන්නේ කොහෙන්ද එන්නේ? බාහිර සාධක තමයි බාහිරින් තමයි අපිට එන්නේ. හරි. තවද අවස්ථා හා තර්ජන පුළුල් පරාසයක පැතුරුණු තත්ත්ව වේ. අවස්ථා හා තර්ජන ගත්තොත් ඒවා මොනවා වගේද? පුළුල්ල පැතිරලා තියෙන්නේ. හරි. තර්ජන පාලනය කළ නොහැකි බැවින් මග හැරීමට උත්සාහ කිරීම වැදගත් වේ. තර්ජනය කියන එක නා පාලනය කරන්න බෑ. එහෙනම් මොනව කරන්න ඕනද මෙයාව? හිමීට escape කරන්න ඕන. නැත්නම් මෙයාව හිමීට මග අරින්න ඕන. හරි. එයට හේතුව අවස්ථා හා තර්ජන තාක්ෂණික දියුණුව පාලනය හෝ නීතිමය ක්‍රියාමාර්ග ආර්ථික සාධක මෙන්ම නව තරඟකරුවන්ද විය හැකිය. ඒකට හේතුව මොකක්ද වෙන්නේ? තර්ජන කියන්නේ මොනවද එහෙනම්? තාක්ෂණික දියුණුව පිළිබඳව නැත්නම් පාලනය හෝ නීතිමය ක්‍රියාමාර්ග නැත්නම් ආර්ථික සාධක මෙන්ම තරඟකරුවන්ව වෙන්න පුළුවන්. ඒකින්ද යාළුවා මොකද කරන්නේ? හිමීට මග අරින්න ඕන. හරි. ව්‍යවසායකයාගේ පාලනය යටතේ ව්‍යවසායකයා සතුව පවතින පහත සඳහා ශක්තියින් හා දුර්වලතා පිළිබඳ අධ්‍යයනය යොමු කර එවැනි තවත් ශක්තියින් හඳුනා ගැනීමට උනන්දු විය යුතුය. හරි. ශක්තියින් කියලා අපිට ගන්න පුළුවන් මොනවද? දැන් නෙත් මේ ව්‍යාපාරය පටන් ගන්නවා. නෙත් මේකේ තියෙන ශක්තියින් විදියට ගන්න පුළුවන් මොනවද? තාක්ෂණික විශේෂඥතාව. ඒ කියන්නේ Tamanට තාක්ෂණික පිළිබඳ විශේෂඥතාවයක් තියෙනවද? තියෙනවනම් හරි. වැඩේ කොට. හරි. ඊළඟට තව නිෂ්පාදනය බෙදා හැරීම අලෙවි කරන හැකියාව ඒ පිළිබඳව ඇති මනා දැනුම. හරි. ඔන්නෝ පිළිබඳව තියෙන මනා දැනුම. හැකියාව නැත්නම් මනා දැනුම. ඊට පස්සේ කළමනාකරන දක්ෂතාව නැත්නම් අත්දැකීම. අපි කියනවා කළමනාකරණය පිළිබඳ දක්ෂතාවය නැත්නම් කළමනාකරණය පිළිබඳ අත්දැකීමක් තියෙනවා නම් අන්න ඒකත් හොඳයි. ඊට පස්සේ මානව සම්පත් කළමනාකරන හැකියාව. ඒක තමන් ළඟ තියෙන ශක්තිය. ඊළඟට අධික කැපවීම. තමන්ට කැපවීමට පුළුවන් නම් ඒකත් මොකද තමන් ළඟ තියෙන ශක්තිය. හරිද? ඔන්න ඔය තමයි ශක්තිය විදිහට ගන්න පුළුවන්. උදාහරණ අහන්න පුළුවන් ඈ. ඔයාලගෙන් අහන්න පුළුවන් උදාහරණ ශක්තියින් වලට උදාහරණ අහන්න පුළුවන්. ඊළඟට දුර්වලතා. මොනවද දුර්වලතා? ඈ අපි කරන නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අඩු දැනුම. අපි මොකක් හරි නිෂ්පාදනය කරද්දී මේකේ තියෙන මේක ගැන තියෙන අපිට තියෙන අඩු දැනුම. හරි ඊළඟට නුපුහුණු සේවකයන් සිටීම. අපි ළඟ සිටින සේවකයන් මොන වගේද? නුපුහුණු සේවකයන් ඉන්නේ. ඒ කියන්නේ දැන් තමන් ඕක කරන්න ඕන තමන්ම ඈ. ඒ කියන්නේ අපිට තියෙන ශක්තියින් ලියන්න ඕන. මගේ ළඟ තියෙන ශක්තියින් මම්ම ලියන්න ඕන. ඊට පස්සේ මට තියෙන මොනවද? තව මොනවද? weaknesses අපි කියන දුර්වලතා. දුර්වලතා තමන්ම ලියන්න ඕන. හරි. ඊට පස්සේ තමන්ට තියෙන අවස්ථා. මොනවද මට ඉස්සරහට යන තියෙන අවස්ථා. අන්න ඒ ටික තමන්ම ලියන්න ඕන. තර්ජනයක් ගත්තොත් තමන්ම ලියන්න ඕන. ඒක තමන්ම තමයි අවබෝධ කරගන්න ඕන. හරි. වෙන එකෙන් ලියලා දෙන්නේ නැහැ. ඔයාගෙන වෙන කට්ටිය දන්නේ නැහැ. තමන්ම තමයි ලියන්න ඕන. හරි. ඊළඟට අඩු අත්දැකීම. හරි තමන්ට තියෙන අඩු අත්දැකීම. ඒකත් එතකොට දුර්වලතාවය. ඊළඟට මූල්‍ය කල්පනාකරණය පිළිබඳ මද දැනුම. ඒ කියන්නේ තමන්ට මූල්‍ය කල්පනාකරණය කරන්න හැකියාවක් නැහැ. අන්න එහෙනම් ඒකත් දුර්වලතාවයක්. ඊළඟට ප්‍රාග්ධන වුණතාවය. අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ප්‍රාග්ධනයක් නැහැ මගේ ළඟ. දෙන්න මුදලක් නැහැ. එහෙනම් ඒකත් අපේ දුර්වලතාවයක්. ඊළඟට සේවකයන් පිළිබඳ දුර්වල ආකල්ප. සේවකයන් ගැන හැම වෙලේම දුර්වල ආකල්ප තියාගන්න හොඳ නැහැ. ඒකත් මොකද්ද? weakness එක. නැත්නම් දුර්වලතාවයක්. ඒ කියන්නේ මේක දකින්න මොකද වෙන්නේ? අපි කියන දුර්වලතාවයම තමයි තියෙන්නේ. නෑ ඒක බෑ. හරි. ඊළඟට එසේම ව්‍යවසායකයාගේ පාලනයෙන් බැහැර බාහිර පරිසරයෙන් ඇති කරන වාසිදායක අවස්ථා හා අවාසිදායක තර්ජන පිළිබඳ පහත සඳහන් උදාහරණ ඇසුරින් පැහැදිලි කරගෙන තවත් එවැනි දේ පිළිබඳ අධ්‍යයනය කිරීම. බලන්න යටින් තියෙන අවස්ථා. මොනවද තියෙන අවස්ථා? ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර පරිසරයේ ඇතිවන ධනාත්මක හා වාසිදායක සාධක. අවස්ථා කියන්නේ මොනවද? පරිබාහිර පරිසරයේ තියෙන මොනවද? ධනාත්මකයි සහ ඒවා වාසිදායක සාධක. මොනවද? වෙළඳපොළ ඉල්ලුම වර්ධනය වෙනවා නම් ඒක අපිට හොඳයිද නැද්ද? හොඳයි. එහෙනම් ඒක අපිට යන්න තියෙන අවස්ථාවක්. තව පාරිභෝගිකයන්ගේ අධික රුචිය. නැත්නම් පාරිභෝගිකයන්ගේ ඉල්ලුම. නැත්නම් පාරිභෝගිකයන්ගේ ජීවන රටාවේ ඇතිවන වෙනස්කම්. ඒක අවස්ථාවක්ද නැද්ද? අපිට රිංග ගන්න තියෙන අවස්ථාවක්. තව අඩු තරඟකාරීත්වය. අපිට තියෙන අඩු තරඟකාරීත්වයක්. එහෙනම් ඒක අවස්ථාවක්ද නැද්ද? අවස්ථාවක්. තව රාජ්‍ය අනුග්‍රහය. අපිට රාජ්‍ය අනුග්‍රහය හම් වෙනවා අපේ ව්‍යාපාරය දාගන්න. එහෙනම් ඒක අවස්ථාවක්ද නැද්ද? අවස්ථාවක්. තව යෙදවුම් සුලභතාවය. අපිට පාවිච්චි කරන්න පුළුවන් යෙදවුම් ප්‍රමාණය වැඩි. අඩු පිරිවැය ශ්‍රමයේ සුලභතාවය. ඒ කියන්නේ අපිට අඩු පිරිවැය පාවිච්චි කරලා ගන්න තියෙන ශ්‍රමතාවය වැඩි. ඒ කියන්නේ ඔය ගමේ ඉන්න ඔය නිකම් ගෑනු කට්ටිය ටික කතා කරලා බලන්න. රුපියල් 500 දවසට දෙනවකවත් එනවද නැද්ද? එනවා. එහෙනම් අර අඩුයි ශ්‍රමයක් දීලා අපිට පාවිච්චි ගන්න පුළුවන්. තව අඩු පිරිවැය යෙදවුම් සුලභතාවය. ඒ කියන්නේ සමහර යෙදවුම් තියෙනවා අඩු අපිට යන්නේ පිරිවැය අඩුවෙන්. අන්න ඒ වගේ යෙදවුම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඒව තමයි අපිට තියෙන හැකියාව. අවස්ථා. හරි. ඊළඟට තියෙනවා තර්ජන. මොනවද අපිට තියෙන තර්ජන? තෝ ව්‍යාපාර කරන්නේ නැහැ. ඊළඟට අන්න ඒක තමයි යෝග ඒවා තමයි තර්ජන කියන්නේ. මොනවද එන තර්ජන? බලන්න.
ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර පරිසරය ඇති මොන වගේවද? ධනාත්මක ඍණාත්මක. ඍණාත්මක සහ ඒවා මොනවද? අහිතකරයි හිතකරයි. අහිතකර බලපෑම්. බලන්න. රාජ්‍ය මැදිහත් වීම නීති රීති හා රෙගුලාසි. රජයේ තියෙනවා සමහර මැදිහත් වීම ඒවා කඩලා අපට යන්න බෑ. සමහර නීති රෙගුලාසි තියෙනවා අපිට ඒවා බලපානවා. අන්න ඒනම් ඒවා තර්ජන. ඊළඟට ස්වභාවික ගොදුරු. එක දිගට වහිනවනම් ඒක නතර කරන්න පුළුවන්ද අපිට? බෑ. එහෙනම් ඒක මොකද්ද? ස්වභාවික ගොදුරක්. එහෙනම් ඒක මොකද්ද? තර්ජනය. ඊළඟට සේවක හා ප්‍රජා උද්ඝෝෂණ. කම්කරුවන්ගේ අසහනය වැඩි වීම. හරි. වෙන අසහනයක් නෙමෙයි. එහෙනම් තමයි කියන්නේ. මොකද්ද කියන්නේ? ඈ එයාලා ඒ කියන්නේ එක එක ඒවා ඉල්ලනවා. දීමනා ඉල්ලනවා, අර ඉල්ලනවා, මේව ඉල්ලනවා. ඒතකොට මොකද වෙන්නේ? අර එක එක ඕකට මැදිහත් වුණා නම් ඇති. තෝට මොනවද හම්බෙන්නේ? ඕක කෑ ගහපන් කියපු ගමන් අර මොකද කරන්නේ? ඌ දන්නේ නැහැ මේක කෑ ගහනවා. අර උද්ඝෝෂණය කියලා ඉල්ලලා තිබේ එකපාරක් කාගේද? සජිත් කියද කොහෙද? ඒ අංකල්ගෙන් අහනවා කොහෙද යන්නේ කියලා. දන්නේ නැහැ පුතා කට්ටිය ඔක්කොම අවුල මාත්තාවලු. අන්න ඒ වගේ තමයි. හරි එක එක මැදිහත් වුණා නම් අනිත් එක ඔක්කොම මොකද වෙන්නේ? බගින. හරි. එහෙනම් ඒකත් අපට තියෙන තර්ජනයක්. ඊට පස්සේ විදේශීය හා දේශීය තරඟකාරී භාණ්ඩ වෙළඳපොළට ඇතුළු වීම. මොකද වෙන්නේ? දැන් අපි ලංකාවේ ඒකදේශික මොනවද හදනවා. ඒකට සමානව කොහෙන්ද එන්නේ? පිටරටින් කවුරු හරි ගෙන්නනවා. කියලා වෙනවද නැද්ද? එහෙනම් එතන තමයි තර්ජනයක් තියෙන්නේ. ඊළඟට අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම. හිටපු ගමන් මොකද වෙන්නේ? අමුද්‍රව්‍ය අමු කිව්වේ බිස්කට් හදාලා දෙනවා පිටිවල ගණන් විලා යනවා. ටින්ගල්. මොකද වෙන්නේ? ඒකත් තර්ජනයක්ද නැද්ද? තර්ජනය. ඊළඟට පොලි අනුපාතයේ ඉහළ යාම. අපි ණයක් ගන්නවා. ණයක් ගන්න ඔක්කොම ප්ලෑන් කරලා ඉන්නවා. ගියපු ගමන් කොහොමද? 135යි. ගන්නවා නම් ගන්නේ නිකන්. 135 තියලා ගන්නවට ඉන්න හොඳයි. නිකන්. හයි. එච්චර අමාරුයි නේද මේ පොලි අනුපාතයේ ඉහළ යාම. ඊළඟට ඒකත් එහෙනම් අපිට මොකද්ද? තර්ජනය. ඊළඟට සමාජ සංස්කෘතික නෙමෙයි සංස්කෘතික හා ආගමික බලපෑම්. සමාජ සංස්කෘතික හා ආගමික බලපෑම්. සමාජයේ තියෙන සංස්කෘතිය සහ ආගමික බලපෑම්. අන්න ඒවත් තියෙනවා අපිට තර්ජන විදියට. හරිද? මොනවද තර්ජන? දැන් මොනවාද? මුස්ලිම් ආගම ගත්තොත් මොමුන්ද කන්න තහනම්? ඌර කන්න තහනම්. ඔව්. ඒතකොට එයාලට මේ බිස්නස් එක කරන්න පුළුවන්ද? බෑ නේද? ඒක තර්ජනයක්ද නැද්ද? තර්ජන. හරිද? දැන් බුද්ධ ආගමේ ගත්තොත් එහෙම හරක් මොනක් තහනම් කියන්නේ. හරක් මරන්නේ නැහැ කියලා කියනවනේ. ඒතකොට එතන පොඩි තර්ජනයක් තියෙනවා. සෝරි දෙමළාගේ හරක් මරන්නේ නැහැ කියලා මේකක් තියෙනවනේ. එහෙනම් ඒක මොකක්ද තර්ජනයද? තර්ජන. ඒක ආගමික බලපෑම. හරිනේ. සිංහලයට මොකොත් නැහැ ඔක්කොම කනවා. හරි. ඊළඟට ඇති ව්‍යවසායකගේ හෝ ව්‍යාපාර සතුව ඇති ශක්තියින් හා අවස්ථාවන්ගෙන් වාසි ලබා ගැනීමටත් පවතින දුර්වලතා හා තර්ජන මගහරවා ගැනීම සඳහා සුදුසු ක්‍රම හඳුනාගෙන කටයුතු කිරීමත් වැදගත්වේ. හරිනේ. ව්‍යවසායකගේ හෝ ව්‍යාපාර සතුව පවතින ශක්තියින් හා අවස්ථාවන්ගෙන් වාසි ලබා ගැනීමටත් පවතින දුර්වලතා හා තර්ජන මගහරවා ගැනීම දෙකක් දාලා කපන්න එකක්. වාක්‍යයක් කපන්න. ආවෙන්න වැදගත්තේ මම කටයුතු කිරීම සාර්ථක හරි උඩ වාක්‍ය කපන්න. උඩ වාක්‍ය කපන්න. පළවෙනි ව්‍යවසායකයාගේ ව්‍යාපාරයේ පළවෙනි වාක්‍ය කපන්න. ව්‍යවසායකගේ හෝ ව්‍යාපාරයේ සතුව පවතින ශක්තියින් හා අවස්ථාවන්ගෙන් වාසි ලබා ගැනීමටත් පවතින දුර්වලතා හා තර්ජන මගහරවා ගැනීමටත් සුදුසු ක්‍රම හඳුනාගෙන කටයුතු කිරීම සාර්ථක ව්‍යවසායකගේ හෝ ව්‍යාපාරයක වැදගත් ලක්ෂණයක් වේ. හරි. ඊළඟට එසේම ව්‍යාපාරයක සිටින තරඟකරුවන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිට තොරතුරු රැස් කළ යුතුය. හරිද නැද්ද? සාමාන්‍යයෙන් අපිත් එක්ක ඉන්න තරඟකරුවන් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඇයි? බැරි වෙලාව තුවාල ගන්න ක්‍රීම් කර රුපියල් 400යි උන් දෙනවා රුපියල් 200. කියලා වෙනවද නැද්ද? එහෙනම් ඒකට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන. අර මොන වගේද වැඩ කරන්න කියලා අවධානයෙන් ඉන්න ඕන. ඊළඟට මේදී ව්‍යාපාරික තරඟකරුවන්ගේ නිෂ්පාදන ප්‍රකාශන පොත්පත් අත්පොත් හා වෙබ් අඩවි විමර්ශනය කරමින් ඔවුන්ගේ නිෂ්පාදන ලබා ගනිමින් තොරතුරු විමර්ශනය කළ යුතුය. ඔයාලා දන්නවද? ආයි කේලම් ඕපදූප හොයනව නෙමෙයි ඉතින්. ඕක හොයන්න වෙනවා. ඇයි ඒ? සමහර කෙනාට උන්ගේ ප්‍රොඩක්ට් එක අරන් බලනවා. මොන වගේද උන්ගේ ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ. අන්න එහෙම බලනවා සාමාන්‍යයෙන්. හරි. එහෙම බලලා සාමාන්‍යයෙන් ඒකටම ගහනවා. හරි. කියන්නේ අපි හිතමු ඔය දැන් අපි ඩිෂ් ලයිට් එකේ ඉද්දි හදවුවා කොත්මලේකින් පේපර් ෆ්ලේවර් මේකක්. කියන්නේ ගම්මිරිස් රස චීස් එකක් හැදුවා. හරි. අපි මොකද කරේ? දැක්කා. හරි. ඒකට ෆ්ලේවර් එකක් ගත්තා. ඒක ගෙනාවා. ඒක නා බැලුවා. ගැහුවා ඒකට මේක. අනිත් පැත්තට පෙපේ. හරිද? අන්න ඒ වගේ තියෙනවා. හරිද? හරි. ඊළඟට එසේම නිෂ්පාදන ක්‍රමෝපායන් හා අලෙවි ක්‍රමවේද අධ්‍යයනය කරමින් ඔවුන් පිළිබඳ හැදෑරිය යුතුය. ඔවුන් කොහොමද ඔය අලෙවිකරණය කරන්නේ කියලා පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕන. හරි. තරගකාරී භාණ්ඩ හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ගේ අදහස හා ආකල්ප පිළිබඳ අධ්‍යයනය කරමින් පාරිභෝගික උවමනා හා අවශ්‍යතා හදාරමින් පාරිභෝගික රුචිකත්වය පිළිබඳ අධ්‍යයනය කරමින් සෑම විටම ව්‍යාපාරික තරගකරුවන්ට වඩා ඉදිරියෙන් සිටීමට උත්සාහ දැරිය යුතුය. ඔයාලා දැකලා හිටපු ගමන් සර්වේ යනවා. එලිෆන්ට් හවුස් කම්පැනි කොලයක් එනවා. සම්පූර්ණ කරන්න. මෙන්න මෙහෙමයි මොනවද කැමති මොනවද ගන්න අරමාලා හරියට දාන්න එනවා. ඒක ගන්න අයියාලා. ඒක යාලා සමීක්ෂණය කරන්නේ. ඇයි?
අපේ තියෙන ප්‍රොඩක්ට් වල මෙන්න මෙහෙම ඉල්ලුමක් තියෙනවා. එහෙනම් අපි වැඩි කරන්න ඕන ඉල්ලුමයි කියන්නේ. අපි නිෂ්පාදනය වැඩි කරන්න ඕන ප්‍රොඩක්ට් මොනවද? අඩු කරන්න ඕන ප්‍රොඩක්ට් මොනවද කියලා එයාලා අදහසක් ගන්න එකෙන්. අන්න ඒ වගේ අපිට නිරන්තරයෙන් මොනවද? පාරිභෝගිකයා ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඌ මොන වගේ වලද කැමති? ඌ මොන වගේ